ඔයත් කවදම හරි දවසක ට්‍රෙෂරි බිල්ස් ඒ කියන්නේ භාණ්ඩාගාර බිල් පත්වල එහෙම නැත්නම් බොන්ඩ්ස් ඒ කියන්නේ බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙනවද? ඉතින් ඒ වගේ දේවල් වල ආයෝජනය කරලා තියෙනවා නම් ඔයාට යම් පොලි ආදායමක් ලැබෙනවා. ඉතින් මෙහෙම ලැබෙන පොලි ආදායමට ටැක්ස් එකක් ගෙවන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නේ ගොඩක් දෙනාට තියෙනවා. ඉතින් කට්ටියක් ඉන්නවා මේකට අදාළව බදු ගෙවන්න ඕනේ නැති. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා මේකට අදාළව අනිවාර්යෙන් බදු ගෙවන්න ඕන. ඉතින් මේ සම්බන්ධව නෝටිස් එකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙනවා. මොනවාද මේ නෝටිස් එකේ තියෙන්නේ? ඇයි ඔයාට ඒක වැදගත් වෙන්නේ? කවුද මේකට අදාළව බදු ගෙවන්න ඕනේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයාටත් මතුවුණා නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මොකද කවදම හරි දවසක ට්‍රෙෂරි බිල්ස් වල එහෙම නැත්නම් බොන්ඩ්ස් වල ඔයා ආයෝජනය කරලා තියෙනවා නම් සිම්පල් බුක්ස් අපි ලෑස්ති ඔයාට කියලා දෙන්න. ඒකට අදාළව ටැක්ස් එක අය වෙන්නේ කොහොමද කියන එක ගැන. අපි ඉස්සෙල්ලම බලමු මේ භාණ්ඩාගාර බිල්පත්. එහෙම නැත්නම් බැඳුම් කර කියලා හඳුන්වන්නේ මොනවද කියලා. ඇත්තටම මේක ලංකාවේ රජය විසින් ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය මහ ජනතාවට ආයෝජනය කරන්න හදලා තියෙන මෙවලම් දෙකක්. සාමාන්‍යයෙන් FD එකක එහෙම නැත්නම් ෂෙයා මාකට් එක වෙන වැඩේම තමයි මෙතනදිත් වෙන්නේ. ඒ කියන්නේ රජයට පුළුවන් මේකෙන් අර මුදල් රැස් කරගන්න. ඒ වගේම මේක ආයෝජනය කරන අයට පොලි මුදල්, වට්ටම් මුදල් ලබා ගන්නත් පුළුවන්. දැන් මෙහෙම ලැබෙන පොලි මුදලට එහෙම නැත්නම් වට්ටම් මුදලට බදු මුදලක් ගෙවන්න වෙනවද කියන ප්‍රශ්නේ තමයි ගොඩක් දෙනාට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු ඊළඟට කවුද මේ බද්ද ගෙවන්න ඕනේ කවුද ගෙවන්න ඕනේ නැත්te කියලා. ඉතින් දේශීය ආදායම් පනත අනුව පාර්ශව දෙකකට මේ විදිහට බැඳුම් කරවල එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා ලැබෙන පොලි ආදායමට බදු මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් බලමු කවුද මේ පාර්ශව දෙක කියලා. පළවෙනි පාර්ශවයේ භාණ්ඩාගාර බිල්පත් එහෙම නැත්නම් බැඳුම් කරවල ආයෝජනය කරන්න විදේශ මුදල් ලැබෙන විදේශීය ආයෝජකයන්ට ඒකෙන් ලැබෙන පොලි ආදායමට බදු මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවැනි පාර්ශවයේ තමයි අඩු ආදායම්ලාභී මිනිස්සුන්ට සේවය කරන සමෘද්ධි ප්‍රජාපාදක බැංකු වලටත් මේ විදිහට ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මේ කාණ්ඩ දෙකේ එකකටවත් ඔය අයිති වෙන්නේ නැත්තම් අන්න එතකොට ඔය භාණ්ඩාගාර බිල්පත් වල හරි බැඳුම් කරවලදී ආයෝජනය කරලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන පොලි ආදායමට එහෙම නැත්නම් වට්ටම් ආදායමට බදු මුදල ටැක්ස් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් වුණා, තනි පුද්ගලයෙක් වුණා මේ විදිහ ඔයාට පොලි ආදායමක් ලැබෙනවා නම් ඒක මතක ඇතුව සෙට් ෆෝම් එකේ සඳහන් කරන්නත් ඕන. ඒ වගේම ටැක්ස් රිටර්න් එක හදනකොටත් මේකෙන් ලැබෙන ආදායම මතක ඇතුව සඳහන් කරන්න ඕන. ඒ වගේම බැංකුවක ස්ථාවර තැන්පතුවක් තැන්පත් කළා. ඒකෙන් ලැබෙන පොලි ආදායමට අය වෙනවා වගේ විත්හෝල්ඩින් ටැක්ස් එකක්. ඒ කියන්නේ WHT ටැක්ස් එකක් මේ මුදලට අය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට ගෙවන්න තියෙන බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔයා කෙලින්ම ගෙවන්න ඕන. ඉතින් ලංකාවේ ජීවත් වෙන ගොඩක් දෙනාට හරි දැනුමක් නැහැ. මෙහෙම භාණ්ඩාගාර බිල්පත්වල එහෙම නැත්නම් බැඳුම් කරවල ආයෝජනය කරලා ලැබෙන පොලි ආදායමට ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා. ඒ නිසා අනවශ්‍ය දඬුවම් වලට, කරදර වලට, අපහසුතාව වලට මේගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වලින් වැළකෙන්න නම් ඔයා මොකක්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ඔයා වගේ ඉන්වෙස්ට්මන්ට් ඩබල් චෙක් කරලා බලන්න ඕන මොනවද ඔයා ආයෝජනය කරලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කළත් ඔයාට මේකට අදාළ රිටර්න් හදන්න, ටැක්ස් එක කැල්කියුලේට් කරන්න වගේ දේවල් කරන්න තේරෙන්නේ නැත්නම් ඔයාට ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක්ගේ සහාය ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නෝටිස් එකක් එද්දී එහෙම නැත්නම් රජයේ යම් නීතියක් අප්ඩේට් කරද්දී ඒ ගැන හොඳට දැනුවත් වෙන්න. ඉතින් මේ දේවල් හරියට කරොත් එහෙම ඔයාට අනවශ්‍ය දඩ මුදල්, අනවශ්‍ය පොලි මුදල් ගෙවන එකෙන් බේරිලා ඉන්න පුළුවන්. හරි. මේ වෙනකම් මේ වීඩියෝ එක බලුවා කියන්නේ ඔයා දන්නවා භාණ්ඩාගාර බිල්පත්වල එහෙම නැත්නම් බැඳුම් කරවල ඔයා ආයෝජනය කරලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන පොලි ආදායමට ටැක්ස් එකක් ගෙවන්න ඕනද නැද්ද කියන දේවල් සම්බන්ධයෙන්. ඒත් ඊට අමතරව ඔයාට මේ ගැන තව වෙන මොනවාම හරි දෙයක් දැනගන්න ඕන. එහෙම නැත්නම් ටැක්ස් එක හදන තැන ඉඳන් ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන තැන වෙනකම් ඔයාට ටැක්ස් සම්බන්ධ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පේන අපේ නම්බර් එකට කතා කරලා සිම්පල් බුක්ස් අපේ එක්ස්පර්ට් ටැක්ස් ටීම් එක සම්බන්ධ කරගන්න මේ වීඩියෝ එක බලන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාගේ දන්න කවුරු වගේ යාළුවෙක් නෑදෑයෙක් ට්‍රෙෂරි බිල්ස් වල එහෙම නැත්නම් බොන්ඩ්ස් වල ආයෝජනය කරලා තියෙනවා නම් එයාටත් මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න.